ඉතින් මම ඉස්සෙල්ලම පෙන්නන්නම් channel එක පටන් ගන්න කලින් මම භාවිතා කරපු ඩිවයිස් මොනවද කියලා. එතකොට මේ ඉස්සෙල්ලා ගොඩක් ලොකු මේ ඩිවයිස් තිබුණේ නැහැ. පොඩි අයිටම් වලින් පටන් ගත්තේ. ප්‍රධාන වශයෙන් මම සවුන්ඩ් වල භාවිතා කරේ මෙන්න මේක. මේ සවුන්ඩ් කාඩ් එක. මේක V8 සවුන්ඩ් කාඩ් එකක්. ඔයාලා දන්නට ජනප්‍රියයි. මේකේ බ්ලූටූත් තියෙනවා. එතකොට මේ තියන්නේ ඒකේ මේ කැමරාව එක. සෝරි මේ මයික් එක. මේක තමයි මේ මයික් එක. එතකොට මේක ගොඩක් වටිනවා සාමාන්‍යයෙන් රොක් කරද්දි සහ සින් කරද්දි ගොඩක් වටිනවා මේක. ඉතින් මේක ඒ කාලේ හැටියට මම ගත්තේ රුපියල් 9කට වගේ අඩු බජට් එකකට ගත්තේ. ඊට පස්සේ රවුටර් එක බලුවොත් YouTube කරන කට්ටිය ගොඩක් සාමාන්‍යයෙන් ෆෝන් එකේ සිම් එකෙන් තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. ඒක මේ සාමාන්‍යයෙන් පැයක් එකමාරක්වත් යනවා. සාමාන්‍ය විනාඩි 25ක් 30ක වගේ මේ වීඩියෝ එකක් දාන්න. ඒක සාමාන්‍යයෙන් මේ රවුටර් එකක් භාවිත කරොත් අපිට පුළුවන් ටිකක් ස්පීඩ් එකකින් වීඩියෝ ටික අප්ලෝඩ් කරන්න. එතකොට මේ ඒක භාවිත කරන වෙනස තමයි අර මේ ට්‍රැෆික් එක සහ සිග්නල් මේ සාමාන්‍ය සිම් එකක් භාවිත කරලා අප්ලෝඩ් කරොත් සාමාන්‍ය 4G රේන්ජ් එක වගේ එතකොට මේ අමාරුයි මේ විනාඩි 10කින් වගේ මේ අප්ලෝඩ් කරගන්න. එතකොට මැෂින් එක භාවිත කරේ මේ Samsung i3 Pro එක. මේක මේ පරණ මොඩල් එකක්. එතකොට මේක තමයි මම ඉක්කර භාවිත කරේ. ඇත්තරම සමහරලාට මෙන්න මේකෙනුත් වීඩියෝ ගත්තා. මේ සමහර ෆෝන් වල කැමරා වල බොහොම ක්ලියර් මේ CCTV කැමරාවක්. මේක අපි සාමාන්‍යයෙන් භාවිත කරේ උඩ මේ වටේ view එක ගන්න භාවිත කරා මේ කැමරා එක. ඒ නිසා මේකත් වටිනවා. ඉතින් තේරුම් බලන්න කාර වීඩියෝ අපේ ඉස්සරහට තියෙන වීඩියෝ channel එකට දවස් ගානේ ඉතින් subscribe කරලා බලන්න තියෙන වීඩියෝ